ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවෙම අපි කිව්වා මොකද්ද? අපි තා පැහැදිලිව කිව්වා. ප්‍රහාරකයන් හොයාගන්න බෑ. හැබැයි දඩේම කරේ තියා යන අයගෙන් තුවක්කුව බැන්ද කියලා කවුද කියලා හොයාගන්න පුළුවන්. කාලේ වෙනන් 19 දක්වා විශාල ජාතිවාදී මහා නැග්මක් තිබුණා. මොකද්ද කිව්වේ? වේදිකාවල මාධ්‍යවල විශාල ප්‍රවණතාවයක් ඇදුවා. මොකද්ද? වඳ කොත්තු තියෙනවා. කොත්තු කාපුවම වඳ වෙනවා කියලා. කිව්වේ නැද්ද? කොහෙද අප කාලා වඳ වෙන්නේ? ඒත් පිළිගත්තේ නැහැ. කවද වෙනකන්ද? කවද වෙනකන්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. වඳ කොත්තු තිබ්බා. ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. ගෝඨාභය පුටුවේ වාඩි වුණාට පස්සේ කොත්තු වඳ වුණා. නැද්ද නේද? මොකද කරේ? ජාතිවාදීය. ඔයාලා මතකද? ඇඳුම් තියනකව වඳ කරන. අර කඩේට යන්න එපා. මේ කඩේට යන්න එපා. මතකද? ඒ ඇඳුම් ඇඳොත් වඳ වෙනවා කිව්වා. ලෝකේ මොන විද්‍යාවකවත් ඇඳලා වඳ කරන්න බෑ. හැබැයි කිව්වට අහන්නේ ජෙල් වගේක් තියෙනවා කිව්වා. මතකද? එක නාලිකාවක මෙතනත් එක්ක. හරිද? මතකද? මතකද? ඇඳුම් වල වාටි ලේහලේ ජෙලි පෙන්නුවා. පෙන්නලා කිව්වා මොකද්ද? මේ ඇඳුම ඇඳාම වඳ වෙනවා කිව්වා. කවද වෙනකන්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. ඊළඟ කිව්වා මොකද්ද? වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. 8000ක් සීසරින් සත්කම් කරලා තියෙනවා කිව්වා. 4000ක් වඳ සත්කම් කිව්වා. මේක ගර්භාෂ යුද්ධයක් කිව්වා. මතකද? ගර්භාෂ යුද්ධයක් කිව්වා. හරිද? අපි අහපු නේ ජාති යුද්ධාවක්. ගර්භාෂ යුද්ධයක් මේක. තිරස්තින වැඩක් කිව්වා. කවද වෙනකන්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. වාඩි වුණාට පස්සේ දොස්තර මහත්තයට හිග පඩිත් ගෙව්වා. මොකද්ද මේ? මේක උපයෝග කරගත්තේ මොකටද? මේක උපයෝග කරගත්තේ ජාතිවාදයේ බලය වෙනුවෙන්. එතනින් නතර වුණේ නැහැ. අදත් නොවිසඳුණු ප්‍රශ්නයක් තියෙන. මොකද්ද ප්‍රශ්නේ? පාස්කු ප්‍රහාරය. ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවෙම අපි කිව්වා මොකද්ද? අපි තා පැහැදිලිව කිව්වා. ප්‍රහාරකයන් හොයාගන්න බෑ. හැබැයි දඩේම කරේ තියා යන අයගෙන් තුවක්කුව බැන්ද කියලා කවුද කියලා හොයාගන්න පුළුවන්. ඔය ගම්වල තියෙනවා බඳින තුවක්කු කියලා. අහලා තියෙනවද? බඳින තුවක්කු. ඒ කියන්නේ කෙනෙක් ගස්සන්න ඉන්න උන්නේ. ගහක තියලා බැඳලා මරු වෙලක් ඇදලා එනවා. සතා ඒ මරු වෙලෙන් යනකොට නේද? ඒ බඳින තුවක්කුව පත්තු වෙලා සතා මැටෙනවා. එතන පොලිසිය මහත්තයා සද්ද හිලා යනවා බලන්න. ගියාට